සුපදසක් වල හැමෝටම අදත් වරම එක කරයින්නේ වයිටඩිලා YouTube චානලෙන් ගෙන තවත් අලුත් වීඩියකට ඉතින් අද වීඩියකින් කතා කරන්නේ පීපල්ස් බැංක් එකකවුන්ට ඇත්තින ඔයාලට පීපල්ස් වව් ඇප් කාරහ කොහොමද වෙනත් ලංකාවෙ තින ඕනම බැංක් එකකවුන්ට එකට මුදල් ලැවනි කියලා හරිතින් දිගටම රැඳිලන්න මේ විඩියගත් එක් ඉතින්වට අපේ චනල්ල එකෙන් YouTube සම්බන්ධ වගේම Android ට්‍රික් සම්බන්ධ වීඩියෝස් බලාගන්න පුළන් මෙන්න මේ වගේ ඔයා තාමත් අපේ වයිටඩිලා YouTube චානල එක සබස්ක්‍රයිබ් කරලා නැත්තම් දැම්ම පහල තින සබස්ක්‍රයිබ් බට්න එක කලික් කරලා බෙල් අයිකන්න එකත් ඕල් දාලා තියාගන්න එතකොට අලුතින් දාන වීඩියෝස් ඔයා ළඟටම ගෙන ගන්න පුළුවන් හරියාලුනයා මුලින්ම කරන්න ඕනේ පීපල්ස් වව් ඇප් එක ඩව්ලෝඩ් කරලා ඊට පස්සේ ඔයාගේ අදාළ විස්තර ටික දීලා ඇප් එක රෙජිස්ට වෙන්න ඕනේ ඉතින් ඇප් එක ඕපන් කරට පස්සේ මුලින්ම ඔයාට මෙතන ලොගින් ඉන්ටර්ෆේස් තමයි බලාගන්න ලැබෙන්නේ ඉතින් මම මේ ඇප් එක කලින් රෙජිස්ට වෙලා තියෙන නිසා මම මෙතන යුසනේම් පාස්වර්ඩ් දීලා ලොග් වෙන්න හරිවා අපට ලොක්ුණට පසේ මෙන්න මේගේ ඔප්ෂන් කිපත් තමයි බලාගන්න ලැබෙන්නේ මෙතනින් ඔයා යන්න ඕනේ ට්‍රන්ස්ෆර් සර්විස් කියන ඔප්ෂන් එකට මේකටාවට පසවට ඔප්ෂන් තුනක් පෙන්න්නන පලවෙන එක ෆන් ට්‍රන්ස්ෆර් දෙවන එක ඉන්ටබැංක් ෆන් ට්‍රන්ස්ෆර් සහ තුන්වෙනියට බ්‍රන්ස්ට බ්‍රන්් ට්‍රන්ස්ව කියලා ඉතින් මේ පලවෙනියට ෆන් ට්‍රන්ස්ව කියනකින් වෙන්නේ ඔයාගේ පීපල්ස් බැංක් එකකවුන්ටකට අමතරව තවත් වගේ නමෙන් එකකවුන්ට එකත් තියෙනවන වාට පුළුවන් වගේ කවුන්ට එකෙන් වගේ අනෙත් පීපල්ස් බැංක් එකකවුන්ටකට මුදල් ට්‍රන්ස්ව කරගන්න ඒවගේම මෙතන දෙවනි ඔප්ෂන් එකේදී ඉන්ටවැන් ෆන් ට්‍රන්ස්ව කෙනකින් වෙන්නේ ඔයාගේ කවුන්ට එක තියෙන මුදල් ලංකාව තියෙන ඕනම බැංක් එකකවුන්ට එකට ට්‍රන්ස්ව කරන්න පුළුවන් ඉතිං වායක ටච් කරට පස්සේ වාට මෙන මේ වගේ තවත් ඔප්ෂන් තුනක් බලාගන්න පුළුවන් වන්ටයිම් ට්‍රන්ස්ව ෆේවරිට් ට්‍රන්ස්ව සහ මැනේජ් ෆේවරිට් බෙනිෆිකර කියලා මේක වන්ටයිම් ට්‍රන්ස්ව කියන්නේ ඔයාගේ කවුන්ටකින් වෙනගෙනෙට මුදල් ට්‍රන්ස කරන්න පලනි වතාවටන පට පුලම එක ටච් කලා ඒ අදාල කෙනගේ බැංක් ඩීටල්ස් තිලා මුදල් සෙන් කරන්න හරිවා ඔප්ෂන් එකට ආවට පස්සේ වාට බලාගෙන පුලන් බැංක් ඩීටල්ස් දෙන්න මෙන්න මේ වගේ ෆෝර්ම් එකක් ෆිල් කරන්න තියෙනවා දැන්වා මෙතන උඩින්ම තියෙන ෆ්‍රොම් එකකවුන්් කියන එකයි පේමන් ඔප්ෂන් කියන එකයි මුකුත් වෙනස් කරන්න නැතුව ඒ විදියට තියලා ඊට පස්ස මෙතන බෙනිෆිකරි එකකවුන්් බෑන් කියන එකට උදාහරණයක් විදියට මං සල්ලියවන්නේ HNB බැංක් එකකවුන්ට එකක් තියෙන කෙනෙක්ට එනිසා මං මෙතන හැටන් නැශනල් බෑන් කියන එක මෙතනින් තෝරලා දෙන්න ඊට පස මෙතන බෙනිෆිකරි බ්‍රාංච් නේම් කියනකට වා සල්ලියවන කෙනගේ බෑංක එකට අදාළ බ්‍රාංචක තෝරලා දෙන්න ඊට පස්සේ බෙනිෆිකරි එකකවුන්් නම්බ කියනකට එයාගේ එකකවුන්් නම්බ එක දෙන්න බෙනිෆිකරි නේම එකට එයාගේ බෑංක කවුන්ටකට දීලා තින නම එවිදියට හරියටම් බල්ල දෙන්න හරිට පස්සවාට පුළුවන් මෙතන කැමති නම් එයාගේ ඊමේල් අඩ්‍රස්සයක් හරි ෆෝන් නම්බයක් හරි තියෙනවන ඒක මෙතැන්ට දෙන්න මන්දැන්ට මෙතන ෆෝන් නම්බයක් දෙන්න ඊට පස්සේ ට්‍රන්ස්ෆ මවන්් කියනකට ඔයායවන මුදල් ප්‍රමාණය මෙතැන්ට දෙන්න ඊට අමිතරවට කැමතින මොක් හරි නෝට්ටක් තියෙනවන මෙතන ඩික්ස්ක්‍රපෂන් එකට දෙන්න පුළුවන් මේක අත්‍යවශ්‍ය නැහැ මේ විදියට අදාළ විස්තර ටික නිවැරදිව ලබා දීලා ඔයා මෙතන පහළ තියෙන නෙක්ස්ට් බටන් එක ටච් කරන්න ඊට පස්සේ නැවතත් ඔයාට කන්ෆර්මේෂන් එකක් විදියට ඔයා ඇතුළත් කරපු විස්තර ටික හරිද කියලා බලන්න එනවා ඒවා ඔක්කොම හරිනම් ඔයා මෙතන පහළ තියෙන SMS කියන එකට ටික් එක දාලා request OTP කියන බටන් එක ටච් කරන්න ඉතින් අනිවාර්යෙන් කියන්න ඕන දෙයක් තමයි ඔයාට මේක ට්‍රාන්ස්ෆර් කරන්න නම් ඔයා මේ බැංකුව account එක හදන්න දෙන්න ෆෝන් නම්බර් එක ඔයාගාව අනිවාරෙන් තියෙන්න්න ඕනේ හරි රික්වස්ට OTP දුන්නට පස්සේ මගේ ෆෝන් නම්බ එකට කෝඩ්ඩක් කෙනවා මංගේ කෝඩ්ඩේ කොපි කරගෙන මෙතැන්ට පේස් කරගන්න කෝඩ් එක පේස් කරගෙන ඔයා මෙතන පහල තියෙන කම්ෆර්ම් කියන බටන එක ටච් කරන්න කම්ෆර්ම් දුන්නට පස්සේ වාට බලාගෙන පුළන් මේ විදිහට අදාළ ගෙනට සල්ලි ට්‍රාන්ස වෙන හරියාලුන අපි සාර්ථකව සල්ලි ට්‍රාන්ස කරගෙන අවසන් වාට මෙතන උඩින් ස්ටේටසටතේ කොළපාටින් සක්සස්ෆුල් කියලා බලාගන්න පුළුවන් ඒවගේ මෙතෙන්දි ඔයාපු ගාන්ඩ අම්තර රුපියල් 30ක් මෙයාල කපාගන්නවා වෙනත් බැංක් එකකවුන්ට එකට යවනවනම් විතරයි මේ විදියට රුපියල් 30ක් ෆී එක විදිහට කැපෙන්නේ
ඔය පීපල්ස් බැංක් එකකවුන්ට එකට යවනනම් මේ විදිර 30ක් කැපෙන්න්න. හරි දැන්වාට පුලන් කැමතිනම් මේ ස්ක්‍රීන් ෂොට්ටක් හගෙන ඒ අදාළ කෙනාට යවන්න. ඉතින් යාලුවනේ මෙන්න මේ විදිහට තමයි පීපල්ස් වේව් ඇප් එක හරහා ඔයාගේ එකකවුන්ට එකෙන් වෙනත් බැංක එකකවුන්ට එකට සල්ලියවන්න. ඊට අමතරවාට පුලන් ඔහ සල්ලියවන කෙනාට නිතර සල්ලියවනවන මෙතන මැනේජ් ෆේවරිට් බෙනිෆිකර කියන එකට ගිහිල්ලා එයාගේ එකකවුන්් ඩීටෙල්ස් දීලා ෆේවරිට් ට්‍රන්ස්ෆ කියන එකට ඇඩ් කරගන්න. ෆේවරිට් ට්‍රන්ස්වර්ඩ ගියාට පස්සේ මේ විදියට මැසේජයක් කියන්නේ මන්තා මුකුත් නැදැන්ට ඇඩ් කරලා නැති නිසා. ඉතින් ඔයාට පුළුවන් මං අර කලින් කිව්ව විදිහට ඔයා මෙතන මැනේජ් ෆේවරිට් බෙනිෆිකර කියන ඔප්ෂන් එකට ඇවිල්ලා මෙතන ඇඩ් නිව් බෙනිෆිකර කියන ඔප්ෂන් එක ටච් කරලා කලින් වගේම ඒ අදාළගෙනගේ බෑන්ක් ඩීටෙල්ස් ටික දෙන්න තියෙන්නේ. හරියාලුවනේ අදට මේ වීඩියෝ එක මෙතනින් අවසන්. වීඩියෝ වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. අනිත් අයටත් දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. හරි ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් කරන් යනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.